ලොකු පියතුමනි පොඩි ප්‍රශ්නයක්. ඉච්චෝ මට ලොකු පියතුමනි කියන්න එපා. මට ලොකු තාත්තා කියන්න. මොකද්ද ප්‍රශ්නේ? අනේ මේ පත්තරේ තියෙන නිවුස් එක මට තේරෙන්නේ නෑනේ. මොකද්ද තියෙන්නේ? පුංචි අම්මාගේ නැන්දාගේ දුව සමග 16 හැවිරිදි මාමාගේ පුතා පැන යයි. ඒක පැටලෙනවනේ නෑදෑකම. ඔය වගේ නෑදෑකම් තියෙනකොට නම් අපිටත් තේරුම් ගන්න අමාරු. මං ඒ වෙලාවට කරන්නේ ඔය කියන නෑදෑකම නිකන් අපේ කාට හරි වුණා නම් කොහොමද කියලා හිතන එක. එතකොට ලේසි. දැන් ඔතන හිච්චගේ නෑදෑකම් වලින් ගත්තොත් පුංචි අම්මගේ නැන්දගේ දුව කියන්නේ චේතනා අක්කා. ඊළඟට මාමගේ පුතා කියන්නේ කනිෂ්ක අයියා. චේතනා අක්කයි කනිෂ්ක අයියයි පැනලා ගියොත් කොහොමද? අන්න ඒ වගේ නිවුස් එකක් ඔය කියන්නේ. එහෙමනම් ලේසි තමයි. ඒකනේ කිව්වේ. තව එකක් තියෙනවා. ලොකු තාත්තාගේ බිරිඳගේ අනියම් සැමියාට නිර්වත් ඡායාරූපය වූ පාසල් දැලිය පොලිස් දැලේ. ඒක නම් හැබැයි අපේ නෑදෑකම් වලට ගලපන්න ටිකක් අමාරුයිනේ. ඔය අනියම් සම්බන්ධතා කතා තියෙනවනේ. නෑ හැබැයි පුළුවන් නේද? ලොකු තාත්තාගේ බිරිඳ කියන්නේ ඔයාගේ බිරිඳ කාන්ති ඇන්ටි. කාන්ති ඇන්ටිගේ අනියම් සැමියා කියන්නේ චතුමිනගේ තාත්තා. ඈ? අපේ අක්කා චතුමිනගේ තාත්තට ෆොටෝ යවුවා වගේනේ. කාන්ති? කාන්ති? පුළුවන් තරම් වයිෆ්ට ශක්තියක් වෙන්න ඕන. හරි ડોක්ටර්. පුෂ්! හයියෙන්! පුෂ්! හයි! පිස්සුද? සීස එකක් කරන්නේ. මොන පුෂ්ද? සීසල් කරන්නේ? ඒකවත් දැන හිටියද්ද? කවුද කමලවිස් මේ? මෝඩයෙක් අන්නරලා ඉන්නා. ළමයා හම්බෙලා ඉවරයි තාත්තේ. දැන් අනිවාර්යෙන්ම ළමයා කිරි බිව්වට පස්සේ කුඩුස් යවන්න ඕන. නැත්තම් කිරි රන්ද යන්න පුළුවන් නේ. අන්න කිරි බිලි ඉවරයි. කො කුඩුස් යවන්න. හයි! කුඩුස් යවන්නට තමුසේ නෙවෙයි. පොඩි බබා. මොකද ළමයා කිරි බිව්වම තමුසේට රන්ද යන්නේ. සෝරි. මෝඩයෙක් කසු නෙවෙයි. මං තව ටිකක් බල්ලා අර දොස්තරට දෙක කනින්න හැදුවේ. ස්පිරිතාලේ කියලා බලන්න නැතුව. ගහන්න? ඇයි? ඇයි අහන්නේ? පොඩි එකා ඊට ආපු ගමන් පිටර ගිහුවේ දැක්ක නැද්ද? අඬන්න ගත්ත ඊට පස්සේ. බබා අඬාගෙන ආවේ නැත්තම් යාගේ පිටට ගහලා අඬවන්න ඕන. හැඬුවේ නැත්තම් තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඈ? තාත්තා නේද? ඔව්. ළමයට හිතලා වගේ බේබි ෆ්‍රොක් එක ගන්න අඳන්න. මේ ෆ්‍රොක්ස් නෙවෙයි ડોක්ටර්. මේ කලිසම් ගෙනාවේ කොල්ලෙක් නේ ඉන්නේ. නෑ ඇතුළට අඳන ගැට දාන එකට කියන්නේ ෆ්‍රොක් එක කියලා තමයි. ඒක කොල්ල කෙල්ල දෙකොල්ලන්ට වන්දනවා. බබා හොඳින්ද? කවුද කොහේ මගේ පොඩි එකාගේ බුරිය මැද්දෙන් ක්ලිප් එකක් ගහලා තියන්නේ? මනුස්සයෝ ඒ පෙකිනිවල. ඒකෙන් තමයි බඩ ඇතුලින් ළමයට පෝෂණය යන්නේ. මාව ස්ට්‍රෙස් කරන තොන්න හිටලා ඉන්නවා. කවුද මේ කෑ ගහනවා එහුණා? නෑ උලන්නේ. සෝරි. තාත්තේ වලව ඩිස්චාර්ජ් කරලා තියෙන යන්න පුළුවන්. වැදගත්ම දේ පොඩ්ඩක් ගෙදර ගිහලා බලන්න ළමයා කහ වෙනවද කියලා. කහ වුණොත් අනිවාර්යයෙන්ම හොස්පිටල් එකක් එන වෙන මුකුත් කර ඉන්න එපා. හරිද? thank you. හරි. මේ ડોක්ටර් මේ ඇත්තටම ඇයි කහ පාට වෙන්නේ හෙළ උරුමෙට යන ළමයි? හෙළ උරුමෙට යනවා ළමයා පිස්සුදයි. අනේ පිස්සුද කවුද යකෝ මේ මම මෝඩයාගේ කන්න හරිලා ඉන්නවා. දැන්වත් ඔය ඇන්ඩියාව නතර කරහම්බන් පිස්සුද? අර මොකද ගංගේ කෑ ගහන්නේ? කැම්පස් එකේ අන්තිම විභාගේ රිසල්ට්ස් ඇවිල්ලාලුනේ. ඒක ෆේල් වෙලාද? ඔහෙ ෆේල් ද 4.0 GPA තියනවලු. 4.0 GPA කියන්නේ මොන මොකටද නඩන්නේ? GPA එක 4.0 තිබුණාට මේකේ බැච් ෆස්ට් නෙවෙයිලුනේ. අනේ මන් දන්නේ මේ ගෑ. පිස්සු. මල්ලි මොකද තමයි මොනවද මං මුන්නේ කරන්නේ ලැජ්ජ නැති වැඩ මොනවද උඹේ පාර ටික්ටොක් කරන්න තියාගත්තද
දැන් TikTok කරන එක කොහොමද ලැජ්ජ නැති වැඩක් වෙන්නේ? උඹට ලැජ්ජ නැති උනාට යකෝ මට ලැජ්ජයි. හොඳට ඉගෙන ගත්ත එකෙන් නේද පැත්ත කරලා පාඩු හිටපන් උගත්කම තියාගෙන. හරි මුලින් කියන්නකෝ ඔයා මගේ TikTok දැකලා තියෙනවද? එකක් දෙකක් දැකලා තියෙනවා. දැකලා තියෙනව නම් දන්නව ඇතිනේ. මං ඒවල කතා කරන්නේ වැදගත් දේවල්. ඊයේ දාපු වීඩියෝ එකේ තිබ්බේ පිටසක්වල ජීවීන් ගැන. පෙරේද දැම්මේ ක්වොන්ටම් ෆිසික්ස් ගැන. අනික මොකෝ මේ ලැජ්ජ වෙන්නේ මම මොකෝ රිදි බාගෙන දැන් නටනව නෙවෙයිනේ. වැදගත් දේවල් මම දාන්නේ. ඒ වුණාට නෙවෙයි. එහෙම තමයි මේ අද කාලේ ඒ වගේ ටෙක්නොලොජිස් යූස් කරලා තමයි දැනුම් බෙදා ගන්න ඕන. දැන් තාත්තා දන්නවද උඹෝ කරනවා කියලා? මම දන්නේ නැහැ. ආන් හිටපන්කො මං තාත්තගේ අහන්න. ඒතකොට තාත්තා උඹට කිව්ලේ වැදගත්කම ගැන හොඳේ? මොනවාද ලොකු පුතේ අර පොඩි පරයා කරන්නේ ඔබේ නම්බුව කනවා. ඔයනේ මට තේරෙනවා ඔබේ නම්බුව කනවා. තේරෙනවා නම් තේරෙනවා යකෝ අයියෝ බොහොම අතපය බැදගෙන ඉන්න එකක් ගහලා හරි ඔකව හදාගනි. පීර රට පවුලෙන් හරි. මට පොඩි වෙලාවක් දෙන්න ලොකු තාත්තා මං අද මේක කතා කරනවා. සුනිල් බාප්පේ අනේ සෝරි මමත් දැක්ක මමත් මේ ඊයේ දන්නේ. මේ මන්ද නම්බුව කනවා තාත්තේ. තාත්තේ මොකද ඔහොම ඉඳලා බෑ. වරින් පොඩි ඩාන්ස් එකක් දාන්න මම මේ TikTok එකක් කරනවා. යකෝ ඊයේ මන් දාපු ඩාන්ස් එකට ලක්ෂ 2ක් views. මම ෆලෝ කරලා තියෙන TikTok එකේ. මොකක්? අයියෝ TikTok එකේ සර්ච් කරපන් නෝටි පෙරේරා කියලා. මා වෙන්නේ. කෙලින්ම ලයික් කරලා ෆලෝ කරලා හැම වීඩියෝ එකම රීපෝස්ට් කරන්න තෝරන. ඈ? Sacabou. අන්නේ. අල්ලපු ගෙදර එකක් සැටි දැම්ම වගේ බා. මලම කරදරයක් අපු මේක. මේ මුකුත් කාලයිමුද? නාලා ඉන්න? දැන් මං ඇඳුම් ගෙනාවිත් නැහනේ. නෑ බං අවුලක් නෑ මම දවල්ට එහෙම නානවා අඩුයි. දවල්ට කනවා අඩුයි. ලෙඩ වෙයි ඈ. හෙට වෙයි. හෙට මොනවද වෙන්නේ? ලෙඩ මොනවද කියන්නේ ඉතින් ගෑස් තමයි. ඒක නෙවෙයි මේ පාර හැලොවින් පාටි ගියේ නෑ. හෙළුවෙන් පාටි? මේ පාර කියන්නේ මම නම් එහෙම කවදාවත් හෙළුවෙන් පාටි ගිහිල්ලා නෑ. අයියෝ යන්න එපයි. මම නම් මේ පාර දෙකකටම ගියා. ඈ? හෙළුවෙන්? හැලොවින් තමයි. වයිෆ් අවුලක් නැද්ද? එහෙම අවුලක් නෑ. අපි දෙන්නම තමයි ගියේ. ඈ? වයිෆු නැතු ඉතින් දෙන්නම එකට තමයි එක හැලොවින් පාටි එකකට ගියේ. පුදුම සබ්දයක් නේ අකෝ ඒක කතා කරනව හෙන්නේ. හෙලෝ මචං. කවුද මේ? මම කතා කරන්නේ මචං අර හොස්පිටල් එකේ ඔයාලගේ රූම් එකට එහා පැත්තේ රූම් එකේ හිටියේ. අපි දෙනකෙන් බබාලා එක දවසක් ඉපදුනේ. හෙලෝ මචං ඔව් මතකයි. කොහමද ඉතින් බබා පරිස්සමෙන් ඉන්නවද? ඕ මචං බබා නම් පරිස්සමට ඉන්නවා. අපි දිනට තමයි මචං අමාරුයි කිව්වේ. නිින්දක් නෑ බං හරියට සතියක් එක දිගට. පැය භාගෙන් වගේ හැරෙනවා. අඩෝ සේම් සිටුේෂන් බං අන්තිම පැය 48ට විනාඩි 5ක් නිදාගෙන නෑ. කොහොමත් බං මුල් මාස දෙක තුන ඔහොම තමයිලුනේ. මට ප්‍රශ්න තියෙන්නේ බං ජොබ් එකකටවත් යන්න හරියට සිහියක් නෑ බං ඔළුවේ. කියන එක නෙමෙයි කරන්නේ. ඉතින් මෙහෙත් එහෙම තමයි. උඹට කියන මං අද උදේ තේක හදලා තියෙන ගම්මිරිස් කුඩු දාලා. ඔළුව වැඩ කරන්නේ නෑ බං හරියට. ඉතින් උඹට කියන මම මේ තොටිල්ල පද්දපත් දින්නවා. පැය භාගයක් ගියට පස්සේ දැක්කේ තොටිල්ල ළමයා නෑ කියලා. අඩෝ දෙයනේ කියලා අපි ඒ ලෙවල් එකට නම් තාම ගිහලා නෑ. ඊට වඩා 100 තියෙනවා. පළවෙනි ළමයා නපන් ඉතින්. සානක ඔය මොකද කරන්නේ? ළමයා මගේ අතේ ඉඳි ඔයා වැනෙන්නේ? හෙලෝ? Sacabou. හෙලෝ? Sacabou. Free drinks on